ඔය සුදු වෙන්න ආසයිද? ඒකත් බ්ලීචින් නැතුව. එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්න ඕනේ. මම ට්‍රීට්මන්ට් එකක් කළා. මේ තියෙන before and after pictures. ඒ ට්‍රීට්මන්ට් එකට මට දවස් 7ක් ගියා. එතකොට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ කියලා step by step. අපිට වෙන සුදු වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා බ්ලීචින් පස්සේ යන්නේ නැතුව හොඳ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. හායි, ඔයාලට දවස් 2කින් කිලෝ 2ක් අඩු කරගන්න ඕනද? එහෙනම් ඔයා ඇවිල්ලා තියෙන හරියම වීඩියෝ එක බලන්න. මොකද ජිම් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඒගොල්ලෝ හමාරම කුහකයි. ඒගොල්ලෝ මේ දේවල් ඕගලන්ට කියලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම try කරන්නේ ඒගොල්ලන්ගේ ජිම් එකට ඕගලම ගෙන ගන්න, workout කරන්න, මල්ටිපල් ඩයට් ප්ලෑන් එක කරන්න, එහෙම කිය බොරු බයිලා ගහනවා. ඒ කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. Trust me, it takes only 2 days. and කිලෝ 2ක් අනිවාර්යෙන් අඩු වෙනවාමයි. දිගටම වීඩියෝ එක බලන්න ඉන්න. ඇත්තටම කියනවා නම් එහෙම මගේ අත මම හිතුවට වඩා මාර බරයි. මට කිලෝ 2 ග්‍රෑම් 800ක් අඩු කරගන්න පුළුවන් නෑ එක කැපුවට පස්සේ. Hi guys. So I saw all over on TikTok that people are trying out okra refreshing water. Especially in foreign countries, influencers, creators, they are crazy about this. So they say that there are so many benefits, like this enhances your collagen production and there are so many benefits. So I thought I also should try this out and let you guys know how I feel and whether this actually works and the taste of it and all of that. So let's go. Okay, it's not bad. It actually tastes good. කවුද මේ දවල්ට කන්න හදන්නගෙන අපු බණ්ඩකට කීතු කරලා තියෙන්නේ? මගේ කාලි අම්මා ආවේශ කරගන්න නැතුව කවුරු හරි කමන්නේ කඩේට ගිහලා බණ්ඩකට කරගෙන ආවොත් හොඳයි දැන් ඉක්මනට. මගේ new year resolution එක උනේ gain money lose weight. but ඒක වුණාද? නෑ. ඒ කියන්නේ it's so unfair. I don't know why is it happening to me. again that's my goal. ඉතින් ඇයි ඒක වෙන්නේ නැත්තේ? මම හැමදාම pray කරනවා. මට තේරෙන්නේ නැහැ God මට කැමති නැද්ද? ඇයි එහෙම වෙන්නේ මට කියලා කියන්නේ. ඔයාලටත් එහෙමයිද? මල්ලි මේ උළුඳු වැඩ දෙකකුත් දාන්න හරිද? What? ෂෝ පරාට 4යි, බිත්තරොට 2යි, කපලා හොදි දාලා. ඒ ඔයාලා හැමදාම ඔක්කොම මං ගන්න යන්නේ. මොකක්ද ඉල්ලන්නේ? අහන්නේ අපහු. මේ කියන්නේ ඇයි මේ දෙහෙම වෙන්නේ නේද? ඒ කියන්නේ මට ඇත්තටම හිතාගන්න. ඔව් අයිස්ක්‍රීම් තියනද? අනේ ෆෘට් සලාඩ් දෙක දාන්න අයිස්ක්‍රීම් එක. ගුලාබ් ජාමුන් තියනද? දෙකක් දාන්න. කද්දානවා හැමදාම දාන්නමනේ අයිස් කොෆි 2යි, ප්ලේන් ටී 1යි, මසාලා ටී 1යි. ඒ ටික ඔක්කොම ගේන්න. නේ මෙතන පාන් භාගයක්ද? පරිපෝදයකින් නග්ගලා ගේන්නනේ බඩගිනි. මේ ඒ කියන්නේ ඇයි එහෙම වෙන්නේ? It's not fair. කන්න බොන්න hina වෙන්න. බයිලා නැත්තම් hip hop කියන්නම් ඔළුවෙන් හිටගෙනම. Do you have a skincare routine? I guess at least it's about 5-6 steps. Simply, some of you do a lot of skincare, but the skin